වලට් ගැලවිලා යන්න හේතුවක් නැහැ. ඇඩ්වාන්ස් ලෙවල් කරන කෙනෙක්ගේ වලට් ගැලවිලා ගියොත් එහෙම මේ මං ඉඳ ගන්න නැහැ නේ ගෲප් එකේ. කොයින් ලොකු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කොයින් වලදී අපි තෝරගත්තට පස්සේ අපි මෙතනදී අපි අපේ මුදල් ආයෝජනය කරන්නේ මොන ලෙවරේජ් එක යටතද කියන එක ඉස්සෙල්ලම තීරණයක් ගන්න ඕනේ. එතකොට බිග්ිනර්ස්ලා වශයෙන් ඔයාලා ගන්න ඕනේ එකේ ඉඳලා පහ දක්වා ලෙවරේජ් එකක් විතරයි. ඊට වඩා ගන්න බෑ. ඊට වඩා ගන්න යන්න එපා. ඔයාලගේ ලොස් එක වැඩි වෙනවා. දැන් ඔයාලා ඔහොම ඉන්නකොට එක එක දේවල් හිතෙනවා මෙතනට ආවට පස්සේ මේක කරා නම් හරි මේක කරා නම් හරි මෙහෙම තමයි වෙන්න ඕනි කියලා ඉවරලා ඔයාලගේ මනස විවිධ දිශාවන් කරා ඇදිලා යනවා. හිත පාලනය කරගන්න මම දෙන සිස්ටම් එකෙන් පිට බාහිරව වැඩ කරන්න යන්න එපා. අත්හදා බලන්න ගියොත් වෙන්නේ Tamanට පාඩුව අත්විඳින්න විතරයි. පැහැදිලිද? අපේ වෛද්‍යතුමා එහෙම පාඩු වින්දානේ. නේද? එපැයි කියන වැඩේ කරන්න ගිහින් පාඩු විඳලා තියෙනවා ලික්විඩ් වෙලා තියෙනවා. වලට් නම් ගැලවිලා ගියේ නැහැ තාම. වලට් ගැලවිලා යන්න හේතුවක් නැහැ. ඇඩ්වාන්ස් ලෙවල් කරන කෙනෙක්ගේ වලට් ගැලවිලා ගියොත් එහෙම මේ මං ඉඳ ගන්න නැහැ නේ ගෲප් එකේ. වොෂ් වෙන්න වැඩ කරන්න දෙන්න බෑනේ. ලික්විඩ් වෙන්න පුළුවන්. ලික්විඩ් වෙනවා වොෂ් වෙනවා කියලා කියන්නේ දෙකක්. ලික්විඩ් වෙනකොට ලික්විඩ් එක බලපාන්නේ අදාළ amount එකට විතරයි. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම isolated කියන mood එකෙන් තමයි ඔයාලා ට්‍රේඩ් කළ යුත්තේ. පැහැදිලිද? isolated mood එකේ ට්‍රේඩ් කරන්න cross mood එකේ ට්‍රේඩ් කරන්න යන්න එපා. පරම්පරා 7ක දීපල උගස් තියලා විකුණලා කරලවක්වත් බේරන්න බෑ. එක කොයින් එකක් ඇති ඔයාලා නන්නත්තර වෙන්න.